මට ඕන විදිහට මං ඉන්නේ. ඈ යකෝ මේ ගෙදර තෝගේ මහත්තයාගේ කොහමද උන්නේ? ඔයා වැඩිය කට දාගෙන આવොත් ඔයාවත් මේ ගෙදරින් පන්නලා දානවා. මහත්තයා මේ ගෙදර වැඩට ගෑනු කෙනෙක් හොයනවයි කියලා කිව්වා. ඇයි බලන්න ආවේ? වැඩට නම් ගෑනු කෙනෙක් හෙව්වා තමයි. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම මහත්තයා කතා කරන්න. මහත්තයා මේ වැඩට ගෑනු කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් බලන්නකෝ. අම්මේ ඔයා මහත්තයා එතකොට මේ ඉන්න වගේ අම්මද? ඔව් පුතේ මේ ඉන්නේ මගේ පුතා. මං එයාට නරක විදියට තමයි සැලකුවේ. ඒව ගැන දැන් කතා කරලා වැඩක් නෑ අම්මේ. මිනිස්සු අතින්නේ වැරදි වෙන්නේ. ඒත් අම්මේ ඇයි මේ ගෙවල් වල වැඩ හොයාගෙන යන්නේ? අන්තිමට මගේ පුතා ලේලියෙක් අරගෙන ආවා. ලේලි පුතා එකතු වෙලා මාව එළියට දැම්මා. මම මගේ පුතාට ගොඩක් ආදරෙන් සලකලා මං ඔයාට ගොඩක් වෙනස්කම් කරා පුතේ. එහෙම කරලත් මගේ පුතා මාව ගෙදරින් එළියට දැම්මා. මං ඔයාට කරපු වෙනස්කම් වලට ඔයා මේ ගෙදර මට රස්සාව දෙන එකක් නෑ. ගිහිල්ලා එන්න. අම්මේ ඔයා ගියා කියලා දැන් ඔයාට ඉන්න තැනක් නෑනේ අම්මේ. ඔයා අදින් නම් මගේ ගෙදර ඉන්න. මං ඔයාව මගේම අම්මා වගේ බලා ගන්න. පුතේ ඔයා කුඩම් වුණාට මං ඔයාට අම්මෙක්ට වගේ ආදරය කරා. අදින් පස්සේ මට කුඩම්ම කෙනෙක් ඕනේ නෑ. අදින් නම් ඔයා තමයි මගේ අම්මා. එන්න අම්මේ අපි යන්.